ඉතින් අද මේ වීඩියෝෙන් කියලා දෙන්නේ ඔයාලට සුපිරි ස්ක්‍රීන් රෙකෝඩින් එකක් ගැන. ඔයාගේ ස්ක්‍රීන් එක රෙකෝඩ් කරගන්න පුළුවන් සුපිරිම ස්ක්‍රීන් රෙකෝඩර් එකක් ගැන තමයි මම අද ඔයගලන්ට කියලා දෙන්නේ. සමහර ස්ක්‍රීන් රෙකෝඩ් පාවිච්චි කරද්දී වීඩියෝ වල සවුන්ඩ් අඩු වෙනවා, ස්ක්‍රීන් එක හරියට රෙකෝඩ් වෙන්නේ නැහැ. ඒ වගේ දේවල් තමයි වෙන්නේ. ඒත් අද මම කියලා දෙන රෙකෝඩින් එකෙන් ඔයාලට සුපිරියටම ස්ක්‍රීන් එක රෙකෝඩ් කරගන්න පුළුවන්. එහෙනම් අපි බලමු මේක ඩවුන්ලෝඩ් කරගන්න කොහොමද කියලා. ඔයා මුලින්ම ඔයාගේ Google Chrome එක ඕපන් කරගන්න ඕනේ. මම මේ විදිහට Google Chrome එකට යනවා. ඊට පස්සේ ඔයා මෙතන OBS Studio කියලා සර්ච් කරගන්න ඕනේ. මම මේ විදිහට සර්ච් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මේ පළවෙනි ලින්ක් එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ තැනක් බලා ගන්න පුළුවන්. එතන Windows ක්ලික් කරගන්න. ඊට පස්සේ මේ ෆයිල් එක ඔයාලට ඩවුන්ලෝඩ් වෙනවා මේ විදිහට. මම දැනට ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන නිසා මම මේක ඩවුන්ලෝඩ් කරන්න යන්නේ නැහැ. මම මෙතෙන් බැක් වෙනවා. ඊට පස්සේ ඔයාගේ PC එකේ ඩවුන්ලෝඩ් වලට යන්න ඕනේ. ඊට පස්සේ ඩවුන්ලෝඩ් වලට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට setup ෆයිල් එක තියෙනවා. ඊට පස්සේ ඔයා මේ setup එක ඩබල් ක්ලික් කරලා මේ setup එක ඕපන් කරගන්න. ඕපන් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න. මම දැනට මේක ඉන්ස්ටෝල් කරන්නේ කලින් ඉන්ස්ටෝල් කරගත්තු නිසා ඔයාලා මේක ඉන්ස්ටෝල් කරගන්න අර විදිහට. අපිට මේක පාවිච්චි කරලා ගොඩක් වැඩ කරගන්න පුළුවන්. ලයිව් ස්ට්‍රීම් කරන වෙලාවට ඩුවල් මොනිටර් setup එකක් තියෙන වෙලාවට ඔයාලට මේකෙන් ගොඩක් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඉතින් මම අද කතා කරන්නේ සරලව ස්ක්‍රීන් රෙකෝඩ් එකක් කරගන්නේ කොහොමද කියලා. අපි බලමු දැන් ස්ක්‍රීන් රෙකෝඩ් එකක් කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට මේක ඕපන් කරගත්තට පස්සේ මේ විදිහේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මේක ඕපන් කරගත්තට පස්සේ මෙතන පහළ බලා ගන්න පුළුවන් ප්ලස් මාක් එකක් තියෙනවා. ඔයා ඒක ඕපන් කරගන්න. ඊට පස්සේ ඔයා මෙතනින් තෝරන්න ඕනේ ඩිස්ප්ලේ කැප්චර් කියන එක. ඔයා මේ විදිහට ඒක තෝරගන්න. ඊට පස්සේ ඔයා මෙතනින් ඕකේ කරන්න. ඊට පස්සේ මෙතනින් අහනවා ඩුවල් මොනිටර් තියෙනවා නම් ඔයාගේ මොනිටර් එක මෙතනින් සිලෙක්ට් කරගන්න ඕනේ. මගේ එක මොනිටර් නිසා මම මේක සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ස්ක්‍රීන් එක මේ විදිහට මෙතනට ඇඩ් වුණා. ඔයාගේ මවුස් එක පෙන්වන්න ඕන නම් මෙතන ටික් එක දාලා තියන්න. නැත්නම් ටික් එක අයින් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මෙතනින් ඕකේ කරගන්න. ඊට පස්සේ ආයෙ ප්ලස් මාක් එක ක්ලික් කරගන්න ඕනේ. ඔඩියෝ ඉන්පුට් එක අවශ්‍ය නම් කැප්චර් කරගන්න. ඔයා මෙතනින් ඔඩියෝ ඉන්පුට් කියන එක ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් ඕකේ කරගන්න. ඊට පස්සේ අපිට මෙතන තෝරන්නවා මොන මයික් එකෙන්ද අපිට මේ රෙකෝඩ් එක එන්න ඕන කියලා. ඊට පස්සේ මෙතනින් ඔයා මයික් එක සිලෙක්ට් කරගෙන තෝරගන්න ඕනේ. ඊට පස්සේ ආයෙ මෙතනින් ඕකේ කරගන්න. ඊට පස්සේ ආයෙත් තෝරගන්න පුළුවන් මෙතනින් ඔඩියෝ අවුට්පුට් එක කැප්චර් වෙන්න. ඒ කියන්නේ අපි PC එකෙන් අවුට් කරන ඔඩියෝ කැප්චර් වෙන්න අපිට මෙතනින් තෝරගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ස්පීකර් වලින් මොන හරි අවුට් එකක් එනවා නම් ඒකත් මේ ස්ක්‍රීන් රෙකෝඩ් එකට ඇඩ් වෙන විදිහට හදන්න පුළුවන්. ඒක ඇඩ් කරගන්න ඕන නම් ඊට පස්සේ මෙතනින් ඕකේ කරන්න. ඊට පස්සේ අපේ වෙබ් කැම් එක ස්ක්‍රීන් එකට ඇඩ් කරගන්න ඕන නම් ඔයා ආයෙ මෙතන ප්ලස් මාක් එකට යන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන පහළ තියෙන වීඩියෝ කැප්චර් කියලා. ඔයා ඒක සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ මෙතනින් ඕකේ කරගන්න. ඊට පස්සේ ඔයා මෙතන වීඩියෝ ක්වොලිටි සෙටින් ටික හදාගෙන ඕකේ කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ වෙබ් කැම් එක මෙතෙන්ට ඇඩ් වෙලා තියෙනවා. ඔයාලට මේ වෙබ් කැම් එක ගානට සයිස් එකට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට ඕන කරන විදිහට මේක ගානට සයිස් එකට හදා ගන්න. මම මේ විදිහට සෙට් කරගන්නවා මේක ස්ක්‍රීන් එක පැත්තකට. දැන් ඔය කැම් එක ඕපන් වෙලා තියෙන්නේ මේ. මම මේ විදිහට කැම් එක හදා ගන්නවා. දැන් වීඩියෝ රෙකෝඩින් එකට ඕන සෙටින් ටික ඔක්කොම හදාගෙන ඉවරයි. දැන් ඔයාලට තියෙන වීඩියෝ එක රෙකෝඩ් කරගන්න. ඔයාලට බලා ගන්න පුළුවන් දකුණු අත පැත්තේ තියෙනවා මෙතන තියෙනවා රෙකෝඩින් කියලා දෙවෙනියට. දැනට නම් මගේ ස්ටොප් කියලා තියෙන්නේ. මම වීඩියෝ රෙකෝඩ් එකක් දාලා තියෙන නිසා ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ මෙතන රෙකෝඩින් කියලා තියෙන්නේ. ඔයා එතනින් රෙකෝඩින් කියන එක ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ ආය රෙකෝඩ් එක ඉවරුනාට පස්සේ ආයෙ මෙතෙන්ට ආවිල්ලා මෙතනින් ස්ටොප් කරන්න ඕනේ. ස්ටොප් කරාට පස්සේ මේ රෙකෝඩ් එක සේව් වෙනවා. සේව් වුණාට පස්සේ ඔයාලට ස්ක්‍රීන් රෙකෝඩ් එක ගන්න පුළුවන්. ඉතින් ඔයාලට අපි ඇඩ් කරගත්ත සෙටින් වලින් අවශ්‍ය නැති දේවල් තියෙනවා නම් ඔයාලට මේ විදිහට මෙතනින් අයින් කරගන්න පුළුවන්. රයිට් ක්ලික් කරලා ඉවරලා මෙතන රිමූව් කියලා තියෙනවා. රිමූව් කියන එක දුන්නාට පස්සේ මෙතනින් ඒක අයින් වෙලා යනවා. ආයෙ ඕනනම් ඔයාලට අර විදිහට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ සෙටප් එක පාවිච්චි කරලා ගොඩක් හොඳ ක්වොලිටි එකට වැඩක් කරගන්න පුළුවන්. ඔයාලත් මේක අරන් try කරලා බලන්න. try කරලා බලලා ප්‍රශ්න තියෙනවා නම් පල්ලා කමෙන්ට් එකක් දාගෙන යන්න. channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරගෙන යන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙ දවසක හමු වෙමු.